යටිසිත බලගන්න වන දේ තුළින් ඔයාගේ එන්ටයර් එන්වයරන්මන්ට් එකම වෙනස් වෙනවා. සම්පූර්ණ පරිසරයම වෙනස් වෙලා ඔබ වටා ඉන්න පිරිස වෙනස් වෙන්න පටන් ගන්නවා. අයිබෝන් සියලුම දෙනාට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට Shine with බානුක. මේ වීඩියෝ එක තමයි මගේ දෙවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එකේදී මම කතා කරා gratitudes. කොයි විදිහටද ආකර්ෂණ නීතිය පාවිච්චි කරද්දී අපිට gratitude අවශ්‍ය වෙන්නේ, කෘතවේදීත්වය කියන එක කොයි විදිහටද මිනිස්සෙක්ගේ චර්යාව වෙනස් වෙන්න හේතුපාදක වෙන්නේ කියන කාරණාව. දෙවෙනි වීඩියෝ එකකින් මම කැමතියි සාකච්ඡා කරන්න මේ visualization ගැන. චිත්ත රූප මැවීම සම්බන්ධයෙන් අපි ඇයි චිත්ත රූප මවන්න ඕන, චිත්ත රූප මැවුවාම අපිට දේවල් ඇත්තටම ඇට්‍රැක්ට් කරගන්න පුළුවන්ද, මේක ඩිබේටබල්ද, මේක සයන්ටිෆිකලි ප්‍රූව් කරලා තියෙන දෙයක්ද, එහෙම නැත්නම් මේකට වෙනම විවේචන තියෙනවද, මේ හැමදේම අපි කල්පනා කරලා බලන්න වෙනවා. ඒ මොනම දේ වුණත් මේ විෂුවලයිසේෂන් කියන එක කොච්චර දුරට අපිට වැදගත් වෙනවද කියලා අපි මුලින්ම කතා කරලා බලමු. ඇත්තටම මම කැමතියි මේක මගේ ජීවිතය හා සම්බන්ධ කරගෙන කතා කරන්න. මොකද මම වෘත්තියෙන් මනෝවෛද්‍යවරයෙක්වත් එහෙම නැත්නම් ආකර්ෂණ නීතිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු පුද්ගලයෙක්වත් නෙමෙයි. නමුත් මම විශ්වාස කරන අංකයකට මාව. එතකොට මේ ආකර්ෂණ නීතිය ගැන මම 2013 රොන්ඩ බර්න්ගේ 2006 පබ්ලිෂ් වෙච්ච ඩොකියුමන්ටරි වීඩියෝ එකක් නැරඹුවා. මේ වීඩියෝ එක නැරඹුවාට පස්සේ තමයි මම ඇත්තටම කියුරියස් වුණේ මේ ඇට්‍රැක්ෂන් ලෝ කියන්නේ ඇත්තටම ඇත්තක්ද? මිනිසුන්ට දේවල් ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් දෙහෙම විෂුවලයිස් කරලා ඒ දේ පිළිබඳ හිතලා ඒ සම්බන්ධයෙන් තියෙන මෙතඩ්ස් අනුගමනය කරලා එහෙම ඇත්තටම පුද්ගලයන්ට දේවල් ඇචීව් කරගන්න පුළුවන්ද? ඒව සාධනය කරගන්න පුළුවන්ද කියලා මටත් ගැටලුවක් ආවා. මොකද මම A levels කරලා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න බලාගෙන හිටපු කාලවකවානුව. ඉතින් මේ කාලවකවානුවේ මම නිතරම සොයන්න පටන් ගත්තා මේ දේවල් ඇත්තද? එහෙම ඒ කියන්නේ මට මේ ඉන්න තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකට මට යන්න පුළුවන් වෙයිද? ප්‍රශ්නාර්ථයක්. ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුරු සොයාගෙන යද්දි මම කියවන්න පටන් ගත්තා මේ සම්බන්ධයෙන් තියෙන දේවල්, ඒකට The Secret ගැන තියෙන විවේචන, ඒවත් සම්බන්ධයෙන් තියෙන රිවිව්ස් එහෙම මම කියවුවා. කියවගෙන යද්දි මම තේරුම් ගත්තා රොන්ඩ බර්න්නුත් 2006 මේ The Secret කියන කෘතිය සහ ඒත් එක්කම Secret කියන මේ ඩොකියුමන්ටරි එක එලි දක්වන්න පාදක කරගෙන ඉන්ස්පිරේෂන් එකක් බවට කරගෙන තියෙන්නේ The Science of Getting Rich කියන කෘතිය 1910 දී පබ්ලිෂ් වුණේ. මේක පබ්ලිෂ් කරේ වොලිස් ඩී වොටලස්. ඔහුගේ කෘතිය තමයි ඉන්ස්පිරේෂන් එකක් විදිහට රොන්ඩ බර්න් අරගෙන තියෙන්නේ. එතකොට රොන්ඩ බර්න් ඔහුව ඉන්ස්පිරේෂන් එකක් විදිහට අරගෙන ඇය කෘතියක් රචනා කරලා ඇය ඩොකියුමන්ටරි එකක් නිර්මාණය කරලා ලෝකෙට කියනවා යමක්. ඔයාගේ සිතුවිල්ල තමයි දෙයක් බවට පරිවර්තනය වෙන්නේ. What you think, what you become කියලා. ඕක දිහා බලාගෙන ඉඳලා මමත් චුට්ටක් කල්පනා කරා හරි. සිතුවිල්ල දෙයක් බවට පරිවර්තනය වෙනවා නම් මම කොහොමද මේක වෙනස් කරගන්නේ? ඒ කියන්නේ මගේ සිතුවිල්ල මම වෙනස් කරගන්නේ කොහොමද? ඉතින්ලාම අපි සිතුවිල්ල අපි තේරුම් ගන්න ඕනනේ. සිතුවිල්ල තේරුම් ගන්න යද්දී යම් ගැටලු සහගත තත්ත්වයන් එනවා. මොකද ගොඩාක් වෙලාවට අපේ හිතට නෙගටිව් සිතුවිලි එනවා වැඩි. ඒ කියන්නේ දැක් කරන්න පටන් ගන්න කලින්ම අපිට මේක බෑ කියලා අපිව ඩිමෝටිවේට් වෙන කරුණු කාරණාවන් තමයි ගොඩාක් වෙලාවට අපේ ඔළුවට එන්නේ. හැබැයි වැඩක් කරන්න පටන් ගන්න මූලික අඩිය තිබ්බට පස්සේ වැඩේ කොහොමද කරගෙන යන්න පුළුවන්. හැබැයි වැඩේ කරන්න කලින් අපි ගොඩාක් අර පූර්ව නිගමන වලට එළඹිලා මේ වැඩේ කරන්න බැරි දේවල් ගැන ගොඩ වෙලාවට හිතලා අන්තිමට මේ වැඩේ කරගන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හොඳයි. මේ කාරණාවන් එක ගත්තාම මේ චිත්ත රූප මවනවා කියන කාරණාව මම ඇත්තටම ප්‍රායෝගිකව භාවිතයට ගත්තේ මුලින්ම 2015 දී. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්ති අධ්‍යනාංශයේ අපරාධ විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරීමට මට අවශ්‍ය වුණා. ඉතින් ඒ සඳහා ලොකු තරගයක් තිබ්බා ඒ කාලවකවානුවේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ ළමයි 600ක් විතර ෆස්ට් ඉයර් මේ සබ්ජෙක්ට් එක ස්ටඩි කරනවා. ඊට පස්සේ තේරෙන්නේ 30 දෙනයි. 30 දෙනා ඒකත් ඉන්ටර්විව් කරලා තමයි ගන්න. හොඳම ලකුණු ගන්න ඕන මේ වෙතකට සිලෙක්ට් වෙන්න. එහෙම කාලවකවානුවක් තිබ්බා. ඉතින් මගේ අවශ්‍යතාවය මම ආස කරන විෂයක්. ඒ නිසා මට හිතුණා මම විෂුවලයිස් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම පාඩම් කරද්දිත් ගොඩක් වෙලාවට විෂුවලයිස් කරා. චිත්‍ර රූප මම ගත්තා. මම ඉන්ටර්විව් එකට ගිහිල්ලා හොඳට ෆේස් කරනවා. ඒ විදිහට මම අර පොඩි ආරම්භයක් විදිහට මේක කරලා බැලුවා මට මේක කරගන්න පුළුවන්ද කියලා. ඇත්තටම කියනවා නම් මම මේ 30 දෙනා අතරට තේරීපත් වුණා. ඒත් එක්කම ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා ඊළඟට ෆස්ට් ක්ලාස් එකක් ගන්න. මොකද මම විශ්වාස කරා ඒ කාලවකවානුව ඇතුළතේ
මොකද අපේ දෙමාපියන්ට ලොකුවත් පොත්කම් තිබ්බ මනුස්ස අය නෙමෙයි. එතකොට එයාලට පුළුවන් විදිහට තමයි අපි දේවල් කරේ. එතකොට එයාලට හොඳ ජීවන තත්ත්වයක් අපි උදා කරලා දෙන්න නම් අපි කොයි විදිහේ රැකියාවක්ද කළ යුත්තේ කියන එක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට මට මේ මොහොතේ හිතන්නට සිද්ධ වුණා. ඒත් එක්ක මම විශ්වාස කරා මට ඉතාමත් ගැලපෙන වෘත්තියක් බවට පත්වේවි කතිකාචාර්යවරයෙක් බවට පත් වුණොත් කියන විශ්වාසය තිබ්බ මට. ඒත් එක්ක මම මේක චිත්‍ර රූප මවන්න පටන් ගත්තා. මම කතිකාචාර්යවරයෙක් බවට පත් වෙලා ඉන්නවා. මේ කතිකාචාර්යවරයෙක් බවට පත් වෙලා ඉන්නවා කියන එක සම්බන්ධයෙන් මම විෂුවලයිස් කරන්න පටන් ගත්තට පස්සේ ටික ටික මට තේරුම් ගත්තා මම කතිකාචාර්යවරයෙක් බවට පත් වෙන්න අවශ්‍ය කරන සුදුසුකම් මොනවද. දැනට කතිකාචාර්යවරයෙකු බවට පත් වෙලා ඉන්න කට්ටිය මොන වගේ සුදුසුකම්ද සපුරාගෙන තියෙන්නේ. ඒ සුදුසුකම් ටික මම සපුරා ගත්තොත් තමයි මට එතෙන්ට යන්න පුළුවන්. අන්න මට ටික ටික පාත් එක ක්ලියර් වෙන්න පටන් ගත්තා. එතකොට මම තේරුම් ගත්තා ෆස්ට් ක්ලාස් එකක් ගන්නවා කියන්නේ කතිකාචාර්යවරයෙක් බවට පත් වෙන්න තියෙන හොඳම මාර්ගයක්. ෆස්ට් ක්ලාස් එකක් ගන්න එක ඊට පස්සේ අපේ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න ඕනේ. කතර හැකියාව ඒත් එක්කම අපේ ඉන්ටෙලෙක්චුවල් කැපැසිටි එක තව වැඩි කරගන්න ඕනේ. සබ්ජෙක්ට් නොලෙජ් එක අපි වැඩි කරගන්න ඕනේ. කොච්චර දේවල් කොච්චර දැනුම අපි ගාව තිබ්බත් වැඩක් නෑ. අපිට ඒවා දෙන්න තේරෙන්නේ නැත්තම්. අපිට කෙනෙක්ට ඒක තේරුම් කරලා දෙන්න බැයි නම් නේද? අපි කියනවා lecturer is not a teacher, he is a facilitator. එතකොට අපි කොහොමද facilitate කරන්නේ? lecturer කෙනෙක් වෙලා කොහොමද ළමයිට පහසුකම් සපයන්නේ? critical thinking ළමයිගේ develop වෙන මට්ටමට think out of the box කියලා අපි කියන්නේ. තියෙන රාමුවෙන් එපිටට ළමයි හිතන තත්ත්වයට අපි පත් කරන්න ඕන. ඒ තැනට කෙනෙක්ව ගයිඩ් කරන්න පුළුවන් මානසිකත්වයක් අපි නිර්මාණය කරගන්න ඕන. මම කියන්නේ මම හරි සාර්ථක විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් කියලා. නමුත් මමත් ඒ පාත් එකේ යන ගමන් තමයි මම පුරුදු වෙනවා, ප්‍රැක්ටිස් කරනවා සහ ඔබ්සර්ව් කරනවා ළමයිව යාළගේ ෆීඩ්බැක්ස් ගන්නවා. ඒ ෆීඩ්බැක්ස් දිහා බලලා මම දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඒ දේවල් වැදගත් වෙනවා මගේ ජීවිතේ තව ඉස්සරහට ගමන් කරන්න. දැන් අපි මේ ආකර්ෂණ නීතිය ගැන කතා කරද්දී මම මැනිෆෙස්ට් කරා මට ඇත්තටම ඕන වුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2025 වගේ වෙද්දි තමයි විශ්වවිද්‍යාලයට අලුතෙන් නවක කතිකාචාර්යවරුන් බඳවා ගන්නවා කියලා ඒ කාලේ කියන්නේ 2019 ආරංචිය විදිහට තිබ්බේ. එතකොට මට අවශ්‍ය වෙනවා මේක දැන් 2025 නේ කියන්නේ මට තව ලොකු කාල සීමාවක් තියෙනවා මේ තැනට එන්න. ඉතින් ඒ නිසා මම ඒ කාලේ පරීක්ෂණ සහකාරවරයෙක් විදිහට කටයුතු කරන්නේ. ඒකට මම මේක හැම වෙලේම රැට නිදාගද්දී ඊට පස්සේ මිර එක ගාවට ගිහලා මම මාව කතිකාචාර්යවරයෙක් විදිහට දකින්න උත්සාහ කරා. මට කතා කරේ කතිකාචාර්ය භානුක නිරෝෂන්. මේක සමහර වෙලාවට පිස්සුවක් වගේ කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා මොකද රැට මම නිදාගන්න යද්දී මගේ ජර්නල් එකේ මම ලියනවා මම මෙන්න මේ විශ්වවිද්‍යාලයේ මෙන්න මේ විෂය සම්බන්ධයෙන් කතිකාචාර්යවරයෙක් බවට පත් වුණාට විශ්වයට ස්තුතියි. ඔය විදිහට තමයි මම ලියන්නේ. මම ගාව තියෙනවා තාමත් ඒ පොත. එතකොට මේක ලියනවත් එක්කම මම විෂුවලයිස් කරනවා. අපේ තියෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ භාෂා එක මම වාහනයක් ඩ්‍රයිව් කරගෙන භාෂා එක ගාවට ගිහින් බහිනවා. ඊට පස්සේ වාහනේ දොර ඇරිනවා. ඇරලා මගේ බඩු ටික අරගෙන මම දොර වහලා භාෂා එක ඇතුළට යද්දී ඔක්කොම ළමයි නැගිටිනවා. ඊට පස්සේ මම මගේ දේශන ඉතාමත් හොඳින් කරනවා. මේ විදිහට මම විෂුවලයිස් කරද්දී මට ඒක හරි ඉමෝෂනල් දෙයක් වුණා. කියන්නේ අපි ආසදේ අපි මට මේ අරමුණට කොහොම හරි යන්න ඕන. ඒ අරමුණම කොහොම හරි සාධනය කරගන්නම ඕන කියන විශ්වාසය මං ගාව තිබ්බා. ඒත් එක්කම ඒ මොහොතේ ඒ දේ මං ගාව නැති වුණත් ඒ දේ මං ගාව තියෙනවා කියලා දැනද්දී ඒක ඒ කියන්නේ මගේ හිතෙන් මම චිත්‍රරූප මවනවනේ. මවද්දි මට මාරම හැපි මාරම සතුටක් දැනෙන්නේ. මාරම ভাইබ්‍රේෂන් එකක් මං හිතන්නේ ඒ මොහොත තුළ මට ලැබුණා. ඒත් එක්කම 2019 ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙන්නේ 2021 22 වෙද්දී ඔන්න මට අවස්ථාවක් හම්බ වෙනවා ජෙනරල් සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ අපරාධ යුක්ති පීඨයට අලුතෙන් කතිකාචාර්යවරු බඳවා ගන්නවා කියලා මම දකිනවා ඇඩ්වර්ටයිස්මන්ට් එක. එතකොට ඒ වෙද්දිත් මම මගේම කියලා කෘතියක් පබ්ලිෂ් කරලා තිබ්බා, රිසර්ච් කරලා තිබ්බා අනුරුද්ධික බුද්ධදාස මැතිණියත් එක්ක. ඒත් එක්කම මම තේරුම් ගත්තා මම අවශ්‍ය කරන වපසරිය මම නිර්මාණය කරගෙන අවසానයි මේ මොහොත වෙද්දී. ඊට පස්සේ මම මගේ CV එකට ඒ කියන්නේ ලෙක්චරර් කෙනෙක් වෙන්න අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවනේ. ඒ දේවල් ඒ කියන්නේ ලෙක්චරර් ප්‍රොබේෂනරි යන්න අවශ්‍ය කරන සුදුසුකම් ටික මම සපුරාගෙන තිබ්බා ඒ වෙද්දී. මගේ දර්ශනපති උපාධියටත් මම රෙජිස්ටර් වෙලා හිටියා. ඒවා මට මම හිතනවා මට ලකුණු ලැබෙන්න යම් හේතු පාදක වෙච්ච කරුණු කාරණාවන් කියලා. එතකොට මම විශ්වාස කරනවා මම හරි ඉමේජින් කරලා චිත්‍ර රූප මවලා
විශ්වෙන් දේවල් ඉල්ලලා, ඒ කියන්නේ මේ මොහොත වෙද්දිත් මම කතිකාචාර්යවරයෙක් විදිහට හිතලා මම ජීවත් වුණා. ඒ වයිබ් එක මම වින්දා. ඒත් එක්ක මේ ෆ්‍රීකවන්සි එක මම විශ්වයට පිට කළා. මේක මා වටා සිටින සර්කල් එක වෙනස් කරන්නට සහ මා වටා සිටින සර්කල් එකෙන් මට නිතරම උදව් ලැබෙන්නට හේතුවක් බවට පත් වුණා. ඒත් එක්ක මට මතකයි මම ඉන්ටර්විව් එකට යද්දී කතිකාචාර්ය ඉන්ටර්විව් එකට යන්න කලින් සතියක් විතර මම ඉන්ටර්විව් බෝඩ් එකට මෛත්‍රී කරා. ඔවුන්ට මෛත්‍රී කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ මම තේරුම් ගත්ත දේ තමයි අපේ ඕරයකට පුළුවන් තව කෙනෙක්ට බලපෑමක් කරන්න. අපි දන්නවා අපේ ඕරයක සමහර වෙලාවට අපේ සෙන්ටිමීටර් ගණනාවක්, ඊට පස්සේ මීටර එකක්, ඊට පස්සේ අඩි 6ක් දක්වා විහිදෙනවා බලවත් ප්‍රබල කෙනෙක්ගේ ඕරා එකක්. ඔය විදිහට තමයි සයන්ටිෆික් රිසර්ච් පේපර්ස් වල දක්වලා තියෙන්නේ. එතකොට මම මේකත් කියවලා තේරුම් අරගෙන හිටියා අපේ ඕරා එක අඩි 6ක් දක්වා විහිදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕරා කියන එක හැම මිනිස්සෙක්ටම තියෙනවානේ. නෙගටිව් ඕරා, පොසිටිව් ඕරා කියලා. එතකොට අපි අපේ ඕරා එකෙන් තව කෙනෙක්ට මෛත්‍රී කරනවා කියන්නේ අපේ සිතුවෙන් අපි තව පුද්ගලයෙක්ට මෛත්‍රී කරනවා කියන්නේ අපේ ඕරා එක තව පුද්ගලයෙක්ගේ ඕරා එකත් එක්ක එකට කනෙක්ට් වෙන මොහොත වෙද්දී අර පුද්ගලයාට අපි ගැන හොඳ පහන් සිතුවිල්ලක් තමයි ඇති වෙන්නේ. ඒක තමයි මම හිතපු දේ. මේක සයන්ටිෆිකලි හරිද නැද්ද කියන මම දන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් මම පරීක්ෂණ කරලත් නැහැ. නමුත් මම මේ කියන්නේ මම ඇට්‍රැක්ෂන් ලෝ කියලා මම ෆලෝ කරපු දේ. මේ තුලින් මම කොහොමද මට අවශ්‍ය දේ මම ළඟා කරගත්තේ. ඒත් එක්ක මම ඉන්ටර්විව් එකට ගියාට පස්සේ මම තේරුම් ගත්ත දේ තමයි ඉන්ටර්විව් බෝඩ් එක ඉතාමත් හොඳයි. ඉතාමත් හොඳින් මගෙන් ප්‍රශ්න ඇහුවා. අපිට ඉන්ටර්විව්ස් දෙකක් තිබ්බා. මම දැකපු ගමන් අපි ඉන්ටර්විව් බෝඩ් එකේ කට්ටිය මාත් එක්ක හරි ප්‍රසන්නව තමයි කතා කරේ. හිටපු ප්‍රොෆෙසර්ස්ලා. ඉතින් ඒක මම හිතනවා මෛත්‍රී කිරීම කියන්නේ ඉතාමත් හොඳ කාරණාවක්. මම කෘතවේදීත්වය කියන්නේ ග්‍රැටිටියුඩ් කියන එක ස්තුතිවන්ත වීම. ඒත් එක්ක මම තව අහන තියෙනවා සබ්ලිමිනල්ස් අහනවා මේ කාරණා තියෙනවා. අපි මේව ඉස්සරහට කතා කරමු. එතකොට මම අර හිතපු දේවල් හිතපු විදිහටම වුණා. ඒත් එක්කම මම ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්ටර්විව් එක ඉවර වෙලා එළියට එද්දි මම දැනගත්තා මට මේ තැනට යන්න පුළුවන්. ඒ කියන්නේ මම විෂුවලයිස් කරපු දේ අද සැබෑවක් බවට පත් වෙනවා. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් දැන් මම විෂුවලයිස් කරේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් බවට පත් වෙනවා කියලා. නමුත් මම අවසානයේ කතිකාචාර්ය ඒ කියන්නේ මගේ ඒ කාල වකවානුව ඇතුළතදී අපරාධ විද්‍යාව තිබ්බ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පමණයි. නමුත් කතිකාචාර්යවරයෙක් වෙන්නට අවශ්‍යයි කියලා මම ඇට්‍රැක්ෂන් ලෝ ෆලෝ කරලා ඒ අවශ්‍ය කරන මෙතඩ්ස් යුටිලයිස් කරලා 55 ගුණ කිරීම 5 කියන මෙතඩ් එකක් තියෙනවා. මේ මෙතඩ් එක යුටිලයිස් කරලා ඊට පස්සේ තප්පර 15 නීතිය තප්පර 15ක් එක දිගට මම ફોකස් කරනවා මගේ අරමුණට මම ගිහින් ඉන්නවා මම විෂුවලයිස් කරනවා ඊට පස්සේ අතහැරලා දානවා. දවසේ ආරම්භය සහ දවසේ අවසානය රැට නිදා ගන්න යද්දී සහ උදේ නැගිට්ටට පස්සේ මම මේ එක්සර්සයිස් එක දිගටම කරනවා. මම හිතනවා මාව එකකින් හොඳ මොටිවේෂන් එකක් මට ලැබුණා මගේ අරමුණට යන්න. ඒත් එක්කම දැන් අද දවස වෙද්දිත් මම කතිකාචාර්යවරයෙක් විදිහට මම දේශනෙට යන්න කලින් විෂුවලයිස් කරනවා. දේශනේ සාර්ථකත්වය මම නිම කරනවා. මම යන්න කලින් දකිනවා. ඒ කියන්නේ මම තේරුම් ගත්ත දේ තමයි මේ ඇට්‍රැක්ෂන් ලෝ කියන එක ඒක හරියටම පවතිනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් අපේ මනස, අපේ හිත, අපේ මොළය කියන දේ අපි ගාව තියෙන දේනේ. එතකොට අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන දේ ළඟා කරගන්න. ඕක තමයි යථාර්ථය. එතකොට මේක ලං කරගන්න නම් අපි ඒ තුල ජීවත් වෙන්න ඕන. අපි ඒ තුල හැසිරෙන්න ඕන. ඒක විශ්වාස කරන්න ඕන නිසා ඒ ভাইබ්‍රේෂන් එක අපිට දැනෙන්න ඕන. අංක එකටම. මම තව තේරුම් ගත දෙයක් තමයි අපිට ඇට්‍රැක්ට් කරගන්න ඉතාමත් පහසුවෙන් පුළුවන් දේවල් චිත්‍රරූප මවද්දී අපිත් එක්ක ඉමෝෂනල් ඩිපෙන්ඩ් වෙන කට්ටියව අපේ චිත්‍රරූප ඇතුළට ඇඩ් කරගන්න පුළුවන් නම් දැන් උදාහරණයක් විදිහට දැන් ඔබට වාහනයක් මිලදී ගැනීමට අවශ්‍යයි. එතකොට ඔබ මේ මොහොත වෙද්දිත් වාහනේ මිලදීගෙන ඉන්න විදිහට තමයි ඔබ චිත්‍රරූපය මවන්න ඕන. ඔබේ හිතෙන් ඇස් පියාගෙන ඔබ මවනවා ඔබ වාහනයක් මිලදී අරගෙන ඔබේ වාහනේ පැදගෙන යනවා. යද්දී ඔයාගේ ජීවිතේ ඔයාට සමීපම පුද්ගලයෙක්. ඒ කියන්නේ ඔයා දෙයක් අචීව් කරගත්තාම සතුටු වෙන වැඩිම සතුටු වෙන පුද්ගලයාව ඔබේ චිත්‍ර රූපය ඇතුලේ ඔබ දැන් චිත්‍රපටයක් වගේ නෙමෙයි මවාගන්නේ. ඔබේ වාහනේ එහා පැත්තේ ඉඳගෙන ඉන්නවා ඉමේජින් කරන්න. ඇයගේ හෝ ඔහුගේ බොහෝ දුරට ඔබේ මව වෙන්න පුළුවන්, ඔබේ පියා වෙන්න පුළුවන්, ඔබේ සහෝදරයෙක් වෙන්න පුළුවන්, ඔබේ බිරිඳ වෙන්න පුළුවන්, ඔබේ දරුවෙක් වෙන්න පුළුවන්. ඔවුන්ගේ සතුට ඔබ භුක්ති විඳින්න. ඒ මොහොත. ඒක තමයි ভাইබ්‍රේෂන් එක. ඒ කියන්නේ ඉමෝෂනලි අපි ভাইබ්‍රේෂන් එක ෆ්‍රීකවන්සි එකක් විශ්වයට මුදා හරිනවා. අර කිව්වා අර එකිනෙකට සමාන වස්තුන් එකිනෙකට ආකර්ෂණය වෙනවා කියන තැන මම විශ්වාස කරන්නේ. මම ක්වොන්ටම් ෆිසික්ස් විශ්වාස කරනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ concept එක මම විශ්වාස කරන්න පෙළඹුණේ අපි ඉමෝෂනලි
අපිට දැනුණ දේ අපි චිත්ත රූප මවපු දේ අපි අපිට ආකර්ෂණය කරගන්නේ කොයි විදිහටද කියලා අපිවත් දන්නේ නැහැ. නමුත් ඒක අපිට ආකර්ෂණය වෙලා තියෙනවා. මේකට හේතුව තමයි මේක තවදුරටත් අපි කතා කරොත් අපේ මනස කොන්ෂියස් ප්‍රිකොන්ෂියස් අපි සබ්කොන්ෂියස් ඔය විදිහට අපිට කොටස් වලට කඩන්න පුළුවන්. දැන් අපි දන්න දේ කතාවක් තමයි අපේ කොන්ෂියස් මයින්ඩ් එක කියලා කියන්නේ මේ අපේ උඩු හිත. මේ ඔබ මම දකින මේ මොහොත අපේ කොන්ෂියස් මයින්ඩ් එක. හැබැයි අපේ සබ්කොන්ෂියස් මයින්ඩ් එක ගත්තා මේක සබ්කොන්ෂියස් මයින්ඩ් එක අපිට අර අයිස්බර්ග් තියරි එකේ අර පහළම තියෙන ස්තරය වගේ අපිට පේන්නේ නැති දේ. මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉතාමත් හොඳින් විස්තර කරලා තිනවා. අපි මේකේ මේ අපේ සබ්කොන්ෂියස් මයින්ඩ් එකේ තමයි අපේ තියෙන කම්පන සහගත තත්ත්වයන් ඒත් එක්කම එතනින් එහාට ගියපු අපේ ඩිසයර්ස් බර්නින් ඩිසයර්ස් මේ හැමදේම අපේ ඇඟ අපේ මනස ඇතුලේ තැන්පත් වෙලා තියෙන අපේ සබ්කොන්ෂියස් මයින්ඩ් එක ඇතුලේ. ඒත් එක්කම මේ ඇට්‍රැක්ෂන් ලෝ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ගොඩාක් දෙනා කියන දෙයක් තමයි අපේ සබ්කොන්ෂියස් මයින්ඩ් එකට හොඳ නරක තේරෙන්නේ නැහැ. සබ්කොන්ෂියස් මයින්ඩ් එක දන්නේ නැහැ මේක හොඳ මේක නරක මේක ඔයා හරි විදිහට තේරුම් ගන්න ඕනේ මේක වැරදි විදිහට තේරුම් ගන්න ඕනි එහෙම නැත්නම් මේක හරි මේක වැරදි කියලා එයා ඒක ගලපලා ගන්න තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ අපේ උඩු හිතට. අපි කොන්ෂියස් මයින්ඩ් එකට. එයා තමයි දන්නේ මේක හරිද මේක නැත්ද මේක බොරුද මේක නිවැරදිද මේ හැමදේම දන්නේ අපේ කොන්ෂියස් මයින්ඩ් එක. එතකොට අපි සබ්කොන්ෂියස් මයින්ඩ් එකට අපිට ඊසිලි මැසේජ් එකක් දෙන්න පුළුවන් අංක එකක් තමයි සබ්ලිමිනල්ස් කියන්නේ. අනිත් කාරණාව තමයි චිත්ත රූපමවනවා කියන්නේ. විෂුවලයිස් කරනවා කියලා කියන්නේ. එතකොට ඔබ චිත්ත රූපයක් මවලා ඔබේ ඔබ ඇස් පියාගෙන ඔබ මනසින් ඒක මවා ගන්නවා. මවා ගන්න දේ සබ්කොන්ෂියස් මයින්ඩ් එක තේරුම් ගන්නේ මේක තමයි ඔබේ යථාර්ථය ඔබේ රියැලිටි එක කියලා. නමුත් ඔබේ කොන්ෂියස් මයින්ඩ් එක දන්නවා මේක ඔබේ රියැලිටි එක නෙමෙයි කියලා. හැබැයි ඔබ මොකද කරන්නේ? ඔබ ඔබේ සබ්කොන්ෂියස් මයින්ඩ් එකට නිතරම එක දිගටම එකම මැසේජ් එක දෙන්න පටන් ගත්තට පස්සේ අපේ සබ්කොන්ෂියස් මයින්ඩ් එකෙන් විශ්වයට නිකුත් කරන ෆ්‍රීකවන්සිස් වලින් අපිට අවශ්‍ය දේ අපි ඇට්‍රැක්ට් කරගන්නවා. ඕක තමයි මම තේරුම් ගත්ත කතාව මේ ඇට්‍රැක්ෂන් ලෝ ඇතුලේ. ඒ කොහොම වුණත් මම විශ්වාස කරන දේ තමයි මට ඇට්‍රැක්ෂන් ලෝ කියන දේ මට ඉතාමත් පහසුවෙන් වැඩ කරන්න පටන් ගත්තේ විජුවලයිසේෂන් සහ සබ්ලිමිනල්ස් තුලින්. ඒත් එක්කම මිර එක්සර්සයිස් තප්පර 15 නීතිය මේ දේවල් මම ගොඩාක්ම යුටිලයිස් කරා දේවල් achieve කරගන්න ඒත් එක්කම අපේ intellectual capacity එක තව වැඩි කරගන්න අපිට මේ දේවල් භාවිත කරගන්න පුළුවන් ඒත් එක්කම අපේ මොරාල් එක motivation තව අපි තුල අපි කෙරෙහි හොඳ motivation එකක් ළඟා කරගන්නත් අපිට මේ subliminals වගේ දේවල් යුටිලයිස් කරන්න පුළුවන් ඒත් එක්කම මම මේ සීක්‍රට් කෙනෙ කෘතිය සහ මේ ඩොක්කමන්ට්‍රේ එක සහ ඊට පසුගාමීව නිර්මාණය වෙලා තියෙන සහ සාකච්ඡාවට බඳුන් වෙච්ච මේ ඇට්‍රක්ෂන් ලෝ සම්බන්ධයෙන් තියෙන කෘතියෙන් එතනින් හට ගියහම රිවියවස් මේ හැමදේම කියවල බලලා මං තේරුම් ගත්ත සහ රිසාල්ස් ස්පෙෂලි රිසාල්ස් මිනිසු අචීව කරගත්ත දේවල් ඒ දෙවල් එක්ක මම තේරුම් ගත්ත දේ තමයි කරුණු කාරණාවන් කිහිපයක් තියෙනවා මේ ඇට්‍රක්ෂන් ලෝ වැඩ කරන එක තමයි your thoughts are energy වගේ සිතුවිලි කියන්නේ ශක්තියක්. එනර්ජි ඇට්‍රැක්ට් සිමිලර් එනර්ජි. එක ශක්තියක් ඒ හා සමාන ශක්තියක් ආකර්ෂණය කරගන්නවා. අර මම කිව්වා ඔයාගේ සිතුවිල්ල ශක්තියක් නම් සිතුවිල්ලෙන් ෆ්‍රීකවන්සි එකක් එළියට විශ්වයට විහිදෙනවා නම් ඒ හා සමාන ෆ්‍රීකවන්සි එකක් අපිට ඇට්‍රැක්ට් වෙනවා. ඒ කියන්නේ ඔයා චිත්ත රූපමවලා ලෝකෙට දෙන දේ ඔයා ඇට්‍රැක්ට් කරගන්නවා. ඒක නෙගටිව් දෙයක් වෙන්නත් පුළුවන්. ඒක පොසිටිව් දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් එක්කම තුන්වෙනි කාරණාව තමයි when you visualize you send out a frequency. 4 that frequency attracts similar vibration from the universe. 5 with focus and belief you pull that version of life towards you. ඒ කියන්නේ අපි විශ්වාස කරලා අපි චිත්ත රූප මවලා ලෝක අපේ ඉමේජින් කරන දේ අපිට ඇට්‍රැක්ට් වෙනවා. ඒක නෙගටිව් දෙයක් වුණොත් ඔයා නෙගටිව් සිතුවිල්ලක් නම් ඉන්නේ නෙගටිව් දෙයක් නම් ඉමේජින් කරන්නේ ඒ දේ ඔයාට ඇට්‍රැක්ට් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම දකින දේ තමයි මම දැන් වෘත්තීන් කතිකාචාර්යවරයෙක් වෙලා මට හෙට වෙද්දි වෛද්‍යවරයෙක් වෙන්න බෑ. ඒම දෙයක් මම ඇට්‍රැක්ට් කරගන්න උත්සාහ කරනවා නම් ඒක වැරදි. ඒ එහෙම නෙමෙයි. අපිට බර්නින් ඩිසයර් එකක් තියෙනවා. මේ ඇට්‍රැක්ෂන් ලෝ වල අංක වැදගත්ම කාරණාවක් තමයි බර්නින් ඩිසයර් කියන එක. බර්නින් ඩිසයර් එක කියන එක ඔයාගේ අරමුණ. අරමුණ බර්නින් ඩිසයර් එකක්. දැවෙන ආශාවක් වෙන්නට ඕනේ. දැවෙන ආශාවක් කියලා කියන්නේ දැන් කෙනෙක් ඇවිල්ලා ඔයාගේ නිදාගෙන ඉද්දි කොට්ටයකින් ඔයාව තද කරනවා. ඔයාගේ මූණ තද කරගෙන ඉන්නවා. ඔයාට හුස්ම ගන්න අමාරුයි. ඒ වගේ වෙලාවක ඔයාගේ මුල්ම සිතුවිල්ල
වාට ඒ වෙලාවේ වගේ බර්නින් ඩිසායක බවට පත් වෙන්නේ පස්සේ අර මනුස්සයකින් පරිගන්නවා කියන එකද? නැත්නම් ඒ මනුස්සයා ගෙවල් වල කට්ටියකින් පරිගන්නවා කියන එකද? නැත්නම් ඔහුට හොයාට හතින් ඉන්න දෙන්නේ නැහැ කියන එකද? නෑ. අංක 1 බර්නින් ඩිසායක වෙන්නේ හුස්මක්. මට හුස්මක් ගන්න ඕනේ. හොඳ හුස්මක්. මොකද මගේ හුස්ම හිර වෙලා මේ මොහොතේදී. කවුරු හරි ඔයාව ජලයේ ගිල්ලවගෙන ඉන්නවා. ඔයා ඒ මනුස්සයකින් පරිගන්න නෙමෙයි මුලින්ම හිතන්නේ. ගොඩට ඇවිල්ලා හුස්මක් ගන්න. අන්න බර්නින් ඩිසායක කියන එකත් අන්න ඒ වගේ. අපේ අරමුණට ඒ තරම් දැවෙන ආශාවක් අපි තුළ තියෙන්න ඕන. ඒ ආශාව ඊට පස්සේ අපේ සිතුවිලි මේ හැමදේම අපි අවශ්‍ය කරන තැනට අපිව අරගෙන යනවා. ඒකයි කියන්නේ what you think what you become. ඔබ හිතන දේ බවට ඔබව පත් කරනවා, පත් වෙනවා. ඒක තමයි මම ආකර්ෂණ නීතියෙන් විශ්වාස කරපු දේ. ඒත් එක්කම මට අවශ්‍ය වුණා කතිකාචාර්යවරයෙක් බවට පත් වෙන්න. මම ඇත්තටම පත් වුණා. එතකොට මම කල්පනා කරා ඒ කියන්නේ ඇට්‍රැක්ෂන් වල බොරු නෙමෙයි ඒක ඇත්තනේ. මම ඇට්‍රැක්ෂන් වල ෆලෝ කරද්දී මම ගොඩක් අයත් එක්ක මේක සාකච්ඡා කරලා තියෙනවා. ගොඩක් අයට මේ දේවල් කියලා දීලා තියෙනවා. මම තේරුම් ගත්ත දේ කියලා දීලා තියෙනවා. සමහරව හිතනවා මට පිස්සු කියලා. සමහරව හිතනවා මොකද්ද මේ කියන්නේ කියලා. හැබැයි මේක භාවිතයට අරගෙන ප්‍රයෝජන ගත්ත මගේ යාළුවෝ උන් තරම් ඉන්නවා. පසු කාලීනව මම කතිකාචාර්යවරයෙක් බවට පත් වුණාට පස්සේ සමහරව මට කියලා තියෙනවා බානු ඒවා කිව්ව දේ ඇත්තනේ. ඒ කාලේ කිව්වේ මේක ඇට්‍රැක්ෂන් ලෝ ෆලෝ කරනවා ඉමේජින් කරනවා චිත්‍රරූප මවනවා ඒ දේ අචීව් කරගත්තා. ඒ කියන්නේ මම විශ්වාස කරන ඕනම කෙනෙක්ට තමන්ට බර්නින් ඩිසයර් එකක් තියෙනවා නම් තමන්ගේ ෆීල්ඩ් එකේ තමන්ට අචීව් කරගන්න පුළුවන් කියන තැන තුරට අනිවාර්යයෙන් යන්න පුළුවන්. තමන්ට අවශ්‍ය කරන වාහනයක් නම් අවශ්‍ය ඒ දෙයට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක පුද්ගලයාගේ පුද්ගලයාට සාපේක්ෂයි මම දකින විදිහට. භෞතික දේවල් පස්සේම යන කෙනෙක්ට භෞතික දේවල් අචීව් කරගන්න ඉතාමත් ඊසි. පහසුවෙන් අචීව් කරගන්න පුළුවන්. සමහරු ඉන්නවා ඒ කියන්නේ භෞතික දේවල් වලට වඩා ආධ්‍යාත්මික සුවය බලාපොරොත්තු වෙන කට්ටිය. ආධ්‍යාත්මිකව තමන් දියුණු වෙනවා දකින්න කැමති කට්ටිය. ඉතින් ඒ කට්ටියගේ ආශාවන් අනුව මේ තියරි එක යුටිලයිස් කරගන්න පුළුවන් මම විශ්වාස කරන විදිහට. එතකොට මේකේ මූලිකම හරය තමයි අංක එක වගේ මනස. වගේ මොලය වගේ මනස අපේ මොලේ අපේ මනස විදිහට අපි මේ මොහොතේ දකිමු. එතකොට මේ වගේ කොන්ෂියස් සබ්කොන්ෂියස් මයින්ඩ් හරි විදිහට කන්ට්‍රෝල් කරන්න වාතේ පුළුවන් වෙන්න ඕනේ. ස්පෙෂලි ඉමේජින් කරන අවස්ථාව විශේෂයෙන්ම රාත්‍රී නින්දට යන්න ආසන්න මොහොතක් වෙනවා නම් ඉතාමත් වටිනවා. මොකද ඔයාට නිදිමත වෙන මොහොත කියන්නේ ඔයාගේ කොන්ෂියස් මයින්ඩ් එකට නිදිමත වෙන මොහොත. එහෙම නැතුව ඔයාගේ සබ්කොන්ෂියස් මයින්ඩ් එක නිදාගන්නේ නැහැ. ඔගේ යටිහිතට නින්දක් නෑ. යටිහිතට නිදිමත කියලා එකක් දැනෙන්නේ නෑ යටිහිත අවදියේ. අපිට පුළුවන් නම් ඉමේජින් කරන්න චිත්‍ර රූප මවන්න ඉතාමත් පහසුවෙන් ඔයාට පුළුවන්. ඔයාගේ යටිහිතට මේ පණිවිඩය දීලා ඔයාට අවශ්‍ය දේ අවශ්‍ය කරන කෙනා බවට ඔයාට පරිවර්තනය වෙන්න. ඕක තමයි මම ඇට්‍රැක්ෂන් ලෝ වල විෂුවලයිසේෂන් කියන ටෙක්නික් එක යුටිලයිස් කරලා කෙනෙක්ට දෙයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන් කියන කාරණාවේදී විශ්වාස කරන දේ. එතකොට ඇට්‍රැක්ෂන් ලෝ කියන කාරණාව ඔබට පුළුවන් විශ්වාස කරන්න, සමහරුන්ට පුළුවන් විශ්වාස නොකර ඉන්න. මේ සම්බන්ධ විවේචන තියෙනවා, සමහරු මේක බොරු කියනවා, සමහරු මේක ඇත්ත කියනවා. මම මේ දේවල් වල සයන්ටිෆික් පසුබිම කිසිම වෙලාවක කතා කරන්න යන්නේ නැහැ. මොකද කතිකාචාර්යවරයෙක් විදිහට මට තියෙන වගකීමක්. මම විශ්වාස කරනවා අපි දෙයක් කතා කරන්න ඕන දෙයක් දැනගෙන. අංක එක. ඊට පස්සේ ඒක විද්‍යාත්මක පසුබිමක් තියෙනවද කියලා අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් යම් කිසි ස්ටඩි එකක් කරන්න ඕනේ. එහෙම නැතුව හිතලුවට අපිට දේවල් කතා කරන්න බෑ. නමුත් මම මේ දේ කතා කරේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකත් එක්ක. මම 2013 ඉඳන් මේ දක්වා මේ මෙතඩ් යුටිලයිස් කරලා යම් දේවල් අචීව් කරගෙන තියෙනවා. මගේ ජීවිතේ වටිනම දේ විදිහට මම අචීව් කරගත්තේ මේ වෘත්තිය. එතකොට මේ වෘත්තියට මට එළබෙන්නට මේ කියන අවකාශය මේ විශ්වය විසින් මට ළඟා කරලා දුන්නා. ඒකට මම ග්‍රේට්ෆුල් වෙනවා විශ්වයට. මම ස්තුතිවන්ත වෙනවා විශ්වයට. මොකද විශ්වය නිසා තමයි අද මේ විශ්ව නීතිය පිළිපැදපු නිසා තමයි මම විශ්වාස කරන විදිහට මට මේ දේ අචීව් කරගන්න පුළුවන් වුණේ. එතකොට ජීවිතේ තව දේවල් මම අචීව් කරගන්නත් මේ ටෙක්නික්ස් යුටිලයිස් කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ටෙක්නික්ස් යුටිලයිස් කරන්න. අංක එක චිත්‍ර රූප මවද්දී ඔයාට ඕන කියලා නෙමෙයි ඔයා හිතන්න ඕනේ. ඔයා මේ මොහොත වෙද්දි ඒ දේ අචීව් කරගෙන තියෙන විදිහට තමයි ඔයා හිතන්නට ඕන. මොකද අපිට දෙයක් ඕන කියලා කියද්දි එතන තියෙන්නේ පොසිටිවිටි නෙමෙයි. එතන තියෙන නෙගටිවිටි. මොකද ඔයාගේ කොන්ෂියස් මයින්ඩ් එක දන්නවා ඔයා ඕන කිව්වට ඔයා ගාව එක නැහැ කියලා. මොකද කොන්ෂියස් මයින්ඩ් එක හොඳට හොඳ නරක දන්නවා. ඔයාගේ සබ්කොන්ෂියස් මයින්ඩ් එක තමයි හොඳ නරක දන්නේ නැත්තේ. එතකොට ඔයාට කොන්ෂියස් මයින්ඩ් එක කිසිම වෙලාවක රවට්ටන්න බෑ.
එතකොට ඔගේ කොන්ශේෂ එක වාගේ හෘද සාක්ෂිය වගේ ඒක කිසිම වෙලාවකට රවට්ටන්න බෑ. ඇත්ත බොරුව හැමදේම දන්නවා. එතකොට ඔයා ඒක රවට්ටන්න පුළුවන් පහසුම වෙලාවක් සහ විදිහක් තමයි චිත්‍ර රූප මවලා නිතරම එක දිගටම කන්සිස්ටන්සි එකක් තියාගෙන ඔයා චිත්‍ර මවාගේ යටිහිතට මේක මේ පණිවිඩය දෙද්දි කවද්දී ඔයාට අවශ්‍ය කරන ඔපචුනිටි එක ඔයාට ලැබෙයි. ඒ හා සමාන ඒ ඔපචුනිටි එක හෝ ඒ හා සමාන ඔපචුනිටි එකක් අනිවාර්යෙන්ම ඔයාට ලැබෙයි. ඒ මොහොත වෙද්දී ඔයාට හිතෙන්න පුළුවන් සමහර වෙලාවට මේ දේ නෙමෙයි මම විෂුවලයිස් කරේ මේක නෙමෙයි මට ඕන දේ කියලා. නමුත් විශ්වාස කරන්න මාව හැමදේම වෙන්නේ හොඳට. පසු කාලීනව තව අවුරුද්දක් දෙකක් ගිහලා ආපහු හැල්ල බලද්දී ඒ හැමදේම one by one අපේ වෙලා තියෙන්නේ අපේම හොඳට තමා. ඒ කියන්නේ යුනිවර්ස් එකෙන් උනත් අපිට සුදුසු දේ තමයි අපිට ළඟා කරලා දෙන්නේ. ඒකට ඔයාගව හොඳ දැවෙන ආශාවක්, බර්නින් ඩිසයර් එකක්, මොටිවේෂන් එකක් තියෙන්නට ඕනේ. ඒ මොටිවේෂන් එකත් එක්ක ඔයාට පුළුවන් ඔයාට ඕන දේ ඕන කරන කෙනා බවට පරිවර්තනය වෙන්න. ඒ කියන්නේ ඔයාගේ හොඳම වර්ෂන් එක බවට පත්වන්නට. එහෙනම් ඊළඟ දවසේ වීඩියෝ එකකින් අපි නැවත සාකච්ඡා කරමු. මේ හා සම්බන්ධ කරුණු කාරණා මේ සම්බන්ධයෙන් යම් විවේචන තියෙනවා නම් ඒව සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මම කියන නිසා විශ්වාස කරන්න එපා. ඔබත් හදා බලන්න අත් විඳලා බලන්න. ඒක තමයි නියම දේ. මොකද උගත්කම කියන දේ කියන්නේ උකහාගත්ත දේ. එතකොට යම් යම් දේවල් වලට උගත්තු විවිධාකාරයි. එතකොට ඔබටත් පුළුවන් මේ ශේෂ්ත්‍රය ඇතුළේ උගතෙක් වෙන්න. එහෙනම් ඔබට මේ දේ උකහා ගන්නට සිද්ධ වෙනවා. ඉතින් ඔබට පුළුවන් මේක ප්‍රැක්ටිස් කරලා බලන්න. මේකට ලොකු කාලයක් මුදලක් අපිට වැය වෙන්නේ නැහැ. මං කියනවට නිකන් ප්‍රැක්ටිස් කරලා බලන්න. අංක 1 අපිට පොඩි කාලයක් මේකට දෙන්නට වෙනවා. අරමුණ විශාල අරමුණක් නම් ඔබට සාධනය කරගන්නට අවශ්‍යයි. ඒකට අපි නිකන් නිදාගෙන ආකාශ නීතියෙන් හැමදේම වෙයි කියලා බලාගෙන හිටියොත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ විශ්වාස කරලා ඒකට වැඩ කරන ගමන් ඔයාට පුළුවන් ඉමෑජින් කරන්න මේ ඉමෑජිනේෂන් තුළින් ඔය චිත්‍ර රූප මවන එක තුළින් සහ ඔයාගේ යටිසිත බලගන්වන දේ තුළින් ඔයාගේ එන්ටයර් එන්වයරන්මන්ට් එකම වෙනස් වෙනවා. සම්පූර්ණ පරිසරයම වෙනස් වෙලා ඔබ වටා ඉන්න පිරිස වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මිනිස්සු ඔයාට උදව් කරන්න පටන් ගන්නවා. මේ දේවල් සමහර වෙලාවට ප්‍රාතිහාර වගේ මම දන්නේ විද්‍යාත්මක පසුබිම මොකක්ද කියන්නේ. නමුත් අපි ජීවත් වෙන ලෝකයේ තියෙන හැමදේම අපි තේරුම් අරගෙන නැහැ. 100%ක්ම මෙන්න මේක මෙහෙමයි කියලා අපිට සයින්ටිෆිකලි ප්‍රූව් වෙලා නැහැ. එතකොට අපිට පෙනෙන දේ වගේම අපිට නොපෙනෙන දේ තියෙන්න පුළුවන්. අපේ මයින්ඩ් එකට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අපි ටික ටික ක්‍රමක්‍රමයෙන් මේවයි ස්ටඩි කරන ගමන් අපි අපේ ජීවිත ජය ගන්න උත්සාහ කරමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබට ජය වේවා.